උදෙසක් වේවා සියලු දෙනාටම. තනි ගසක් එහෙම නැත්නම් ගස් දෙකක් දෙස බලා හිඳින තරුණ ජීවිත සාහිත්‍යයට නම් අරුමයක් නෙවෙයි. එහෙව් කතා ගොඩක් අපිට සාහිත්‍යයේදී නිතර ඇස ගැටෙනවා. බෝගසක් පොප්ලේ ගසක් විතරක් නෙවෙයි දැන් මේ මාර්ගසක්ද සාහිත්‍යයට ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකියි. මේ මැයිමාර ප්‍රසංගයේ නවකතාව ලියලා තියෙන්නේ මහින්ද ප්‍රසාද් මස්සිඹලය. ඔහු මේ කෘතිය රචනා කරන්නේ 2023 වර්ෂයේදී. මේ පොත කොතරම් ජනප්‍රියයිද කියලා කියනවා නම් අද වෙන විට මෙහි 10 වෙනි මුද්‍රණය පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මස්සිඹලයන්ගේ තවත් නිර්මාණ කීපයක නම් වශයෙන් සඳහන් කළොත් හිරුත් හිමු පියල්ලක කාව්‍ය සංග්‍රහය, ඇහිපියන් ඇහැරිලා කාව්‍ය සංග්‍රහය, ඒ වගේම සෙන්කොට්ටන්, මාණික්කාවත ආදී නවකතාද අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ කතාවෙන් කියවෙන්නේ ගසක් බලා සිටින කවියක්, ඒ වගේම ඒ කවියේ දැස බලාගෙන ඉන්න තවත් කරුණේ මේ සියලු බලාගෙන දැස ඉතිහාසකව බලා සිටින තවත් තරුණයෙක් පිළිගන්නවා. මේ කතාව සත්‍ය සිදුවීමක් කියලා මහින්ද ප්‍රසාද් මස්සිඹලයන් කියනවා. සමහරු ආදරේ විඳිනවා. ඒ අතර තවත් සමහරු ආදරේ නිසා බිඳකනවා. සමහරු හිතන්නේ ආදරේ ලබා ගන්න ඕන දෙයක් කියලා. හැබැයි තවත් සමහරු ඉන්නවා ආදරේ ලබා ගන්න බැරි වෙන සමාන නැති දෙයක් අනිත් අයටත් ඕන නැහැ කියලා. ජීවිත පවා විනාශ කරනවා. හැබැයි එහෙම අතරේ මේ මැයිමාර ප්‍රසංගය කියන කතාව නම් අපිට නැවුම් ස්වභාවයක් එනවා. මේ කතාව ඇතුලේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. ඒ තමයි සමිත හා සංචලන. මේ සමිත කියන්නේ වෙනස්ම චරිතයක්. ඔහු කතාව පුරා කියන්නේ ආදරය කියන්නේ ලබා ගන්නම ඕන දෙයක් නෙවෙයි කියලා. ඉතින් මේ මැයිමාර ප්‍රසංගයේ කතාව මම කෙටියෙන් මෙන්න මෙහෙම කියනවා. මම කලින් කිව්වනේ මේ කතාවේ සංචරණ හා සමිත කියලා චරිත දෙකක් තියෙනවා කියලා. ඉතින් මේ සංචරණ කියලා කියන්නේ එනෝදර රේල්වේ ස්ටේෂනින් බහලා සිදුවන අතරතු පඩිපෙළ පිටි. ඒ අවට තියෙන තුත්තිර මලි කඩාගෙන රැකියාවට යන තරමට. ඒ යන අතරමඟ තැන් කලාවේ නැවති ඈතින් පෙනෙන ගවරවල කන්න දෙස. ඒ අත ඇති මැයිමාර මල්වස් විහාර බලාගෙන මදක් නැවති සතුටු වෙමින් තමයි රැකියාවට යන්නේ. ඉතින් සංචාරකගේ මේ ක්‍රියාව දිහා සමිඳ හැංගිලා බලාගෙන ඉන්නවා. සමිඳ මේ ආකාරයට අවුරුද්දක් පමණ සැඟවිලා ඉන්නවා. බලන්න. ඉතින් මේ සංචරණ කියන නමවත් ඇයිගේ නමද කියලාවත් ඔය සමිඳ නම් දන්නේ නැහැ. මේ නමක් දාලා තියෙන්නේ සමිඳන තමයි. මේ සංචරණ කියන නමේ තේරුම තමයි අනිවිදේ රැගෙන ගමන් කරන්නේ කියන එක. ඉතින් මේ සංචරණ මෙහෙම නැවතිලා මොකක් දිහාද බලාගෙන ඉන්නේ. අන්නේ ප්‍රශ්නයක් සමිඳගේ හිතේ ඇති වෙනවා. මේ සංචරණ hina වෙන්නේ මැයිමාර මල්ගහට. ඉතින් සමිඳ ඒකට තමයි උපක්‍රමයක් තිබුණා. ඒ තමයි සමිඳේ පාන්දරින් අවදිලා මේ ගවරවල කන්දට යනවා. ඒ ගිහිල්ලා අර මැයිමාර ගහේ තියෙන හැම මලක්ම කඩලා බිමට දානවා. ඊට පස්සේ න්යා කරන්නේ හැංගිලා බලාගෙන ඉන්නවා සංචරණි මොකද්ද කරන්නේ කියලා. ඉතින් වෙනදා වගේම මේ සංචරණ රැකියාවට යන්න පිටත් වෙනවා. එයා වෙනදා වගේම අර කඳ තලාවේ නැවතිලා ගහේ කඳ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි එදා තිබුණ ගවරවල කන්දේ ලස්සන අද එයා දකින්නේ නැහැ. ඉතින් එයා මේ මැයිමාර ගහේ මල් ටික නැතුණාම එයාට ගොඩාක් දුක හිතෙනවා. ඉතින් මේක පැත්තකට වෙලා බලාගෙන ඉන්න සමිඳට ගොඩක් දුක හිතෙනවා. මේක සම්පූර්ණ වත්පාට පිළිගන්නවා. ඒ දැන් මැයිමාර මල් කඩලා අර ගහේ යමුනවා. ඊට පස්සේ හිඳලා බලාගෙන ඉන්නවා සංචරණි මේ මල් වලට දැකලා hina වෙනවද කියලා. ඉතින් මේ මල් රැස්සට රතු පාට සායම් දිය වෙලා යනවා. ඒ නිසා ਉਹ හැමදාම රතු පාට දෙකේ මල් කෙනෙක් මල් හදලා අර ගහේ යමුනවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට මේ සංසරණ වැඩ කරන කාර්යාලයේ ඇතිවන ප්‍රශ්නයක් නිසා ඇය රැකියාවෙන් ඉවත් වෙලා යනවා. නමුත් සමිඳගේ හිතේ පොඩි කනස්සල්ලක් තියෙනවා. ඔහු ඇයට වංචාවක් කළා කියලා. ඒ ඇත්ත මල් වෙනුවට බොරු මල් හදලා එල්ලපු නිසා. ඉතින් මේක ඔහුට ඇයට කියන්න ඕනි වෙනවා.
ඒක හින්දා ඔහු ඇය සොයාගෙන යනකොට ඇය ගිහිල්ලා ඉවරයි. හැබැයි අර සමිඳගේ හිතේ තියෙන දුක නැති කරගන්නට ඔහු ගේ අසල තියෙන මිදුලේ පුංචි මැයි මාර පැලයක් හිටව. ඉතින් මේ පුංචි මැයි මාර පැලය තවත් සංචරිල්ලා කීයකට නම් සතුටක් ගෙන දෙයිද? මේ කතාවේ අපිට තවත් කතා නොකරන් බැරි දෙයක් තමයි පරිසරය කියලා කියන්නේ. මේ කතාව ඇතුලේ සබාදහම ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ අතරේ මේ කතාව ගොඩනගන්නේ බදුල්ලට ආසන්නව තියෙන දෙමෝදර කියන ප්‍රදේශයේ. ඒ වගේ මේ දෙමෝදර කියන රේල්වේ ස්ටේෂන් එක, ගවරවැල කන්ද, මැයි මාර්ගස්, ඒ වගේම දෝව පන්සල කියන ඒ ස්ථානත් මේ කතාව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාව ඇතුලේ කුළුබඩු ගැනත් ප්‍රකාශ කරනවා. කරදමුණු කලාබු නැති මිශ්‍ර තේ පානය, වැස්ස වෙලාවට බොන ගම්බිරිස් මිශ්‍ර තේ පානයක්, ඒ වගේම නෙල්ලි මාළුවක්, ඒ වගේ රස කතාත් මේ කතාව ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. ආදරේ කියන දේ තුළ හැමතිස්සෙම සුවඳක් වගේ පැවරිලා තියෙන ඕන දෙයක් තමයි කුතුහලයෙන් මිශ්‍ර වෙච්ච චමත්කාරය. ඔය දෙක නැත්නම් ආදරේ ඇල්ලරණ එකක් වෙනවා. නිකමට හිතන්න ගානට කලමනාවන්න කිරිහොත්තක් මම මේ කියන්නේ මැටි හට්ටියේ හැඳි කාලා අද පුළුණු දෙහි පදමට වැටුණු ලා කහපාට කිරිහොත්තක්. ඉතින් මේ වගේ කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම මස්සිඹුලියන් ස්වභාවික වස්තුන් යොදාගෙන ඒවට පාටක් දීලා තියෙනවා මේ කතාවට. ඒක තමයි එදා දවස පටන් ගත්තෙම අලු පාටි. ඒ තරමට නීද. ඉතින් මේ දෙමෝදර කියලා කියන්නේ බදුල්ලාවක ප්‍රදේශයන්නේ නීදෙන් බැහැලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රදේශයේටම ආවේනික මේ වස්තුන් පාටක් යොදාගෙන මස්සිඹුලියන් අපූර්ව ගෙන එනවා. මස්සිඹුලියන් තවත් තැනක මෙන්න මෙහෙම කියනවා. ජීවිතය කියන්නේ අපි සැලසුම් කරලා ලියන කතන්දරයකට වඩා දෙහිවින් වෙනස් අහඹ සිද්ධියකට. සැබවින්ම ජීවිතය කියලා කියන්නේ එක්තරා සිද්ධියක්. සිදුවෙන තුරු කිසිවක් සිතාගත නොහැකි ඇසිල්ලක්. සියල්ලෙහිම අයිතිකරුවා තමයි ගත වෙන කාලය. ඉතින් මේ නොවේද යථාර්ථය. මේ කතාව මස්සිඹුල් ඉවර කරන්නේ මෙන්න මෙහෙමයි. මේ මල්දුට විකස ඔබේ මුහුණේ සිනාවක් හටගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා. ඒක එහෙම තමයි වෙන්න ඕන. මේ පිළිබඳ මට දැනගැනීමට ඉඩක් නොලැබුණාට කමක් නැහැ. ඒ විදිහට සිදුවේ යුතුමයි කියලා මම නැවතත් කල්පනා කරනවා. ඉතින් මේ මැයිමාර් ප්‍රසංගය කියන කතාව පිටු 108ක් වැනි පුංචි ප්‍රමාණයකින් තමයි ලියවිලා තියෙන්නේ. මේ කතාව පිටු ප්‍රමාණය අඩු වුණාට මේකෙන් කියලා තියෙන දේවල් නම් කුඩා වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ නවකතාව ගැන කතා කරනවා නම් පරිච්ඡේද සියල්ල පුරා කුතුහලය ඇති කරමින් පාඨකයාටත් නොදැනීම පොත තුළ අතරමං කරමින් කතාව ඉදිරියට ගෙන යාමට මේ මස්සිඹුලයන් නම් දක්වන්නේ පුදුම දක්ෂතාවයක්. ස්වභාවික පරිසරය සමග ඇති සම්බන්ධතාවයත් ආදරය යන හැඟීම පරිසරය සමග මුසු වූ විට ඇතිවන චමත්කාරයත් ගැමි පරිසරය සරල භාෂාව වගේම ඉතාමත් අඩු චරිත කිහිපයක් වටා කැටි කරමින් කරන ලද මේ මැයිමාර ප්‍රසංගය පාඨක ප්‍රජාව දැඩිව ග්‍රහණය කරගනු නොඅනුමානයි. ඔයා දන්නවද පුංචි මැයිමාර ළමයෝ? ඔයා නිකම් මැයිමාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලයේ මිශ්‍ර චමත්කාරයේ පිරුණු මාරම මැයිමාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සන මැයිමාර ප්‍රසංග පවත්වන්න. ඉතින් මම නම් කියන්නේ සංචරණිලා සමිදලා එකට එකතු වෙලාම ලෝකෙට ලස්සන මැයිමාර ප්‍රසංග පවත්වන්න කියලා. ඔබේ මුහුණේ සිනාසෙයා මං නොදැක්කත් කමක් නෑ.